වහින්න ගත්ත යාළුවනේ මම රත්නපුරේ යන ගම. වහිනවා හොඳට නතර කරා. මේ මගට එන්න උන්නේ වහිනවා. පානදුර හොරණ පාර. මගේ බයික් එක මෙතන කඩේක නැවතුවා මම. මේ කඩේ තෙමෙනවා මේ ඔයගොල්ලෝ දකින්නවත් දන්නේ මේ තෙමෙනවා මේ අක්කට ඉන්න බලන්න. දැන් ඉතින් ඇස්ස පටන් ගන්නව නේද? ඔව්. ඔය කොහෙන්ද යන්නේ? දැන් හයියෙන් ඇස්සොත් ආව තෙමෙනවනේ. ඔව් උදේ අරගෙන. ඔව්. උදේ පොල්ලක් දැක්ගෙන මෙතෙන් හිතාගන්න විදිහක් නෑ ඒක දැම්මා. හැමතැනම තෙමෙනව නේද? මේක මේ අපි එනකොට තෙමෙනවා. ආහා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක කුලියට නෑ ඒගොල්ලෝ ගියාට පස්සේ ඒගොල්ලෝ මේ කලින් කෙනෙක් කඩේ කරා. ඒගොල්ලෝ යන්නේ වැඩට යනවා ඊට පස්සේ අපිට මේක. ආහා. ආදසන් එක පාඩු වැඩි යනවා. ඊට පස්සේ ඔයා මෙතෙන්ට ආවා. වලවුලන් හිටියේ නේද? ඔයා මේ අම්මත් තෙමෙනවා. මාරගම ඔයා මං ගෑනියාට කිව්වන්ට ගියාදී. මේ අකලගේ දාලා යන්නේ තරාදී කියලා. එහෙන් කියලා යනවද? ආහා. මේ කෙසෙල් මට ඇවරියක් දෙන්නකෝ. කෙසෙල් ඇවරිය. ඒ කියන්නේ කිලෝ එකක් නේද? කිලෝ එකක් කීයද? මේ අම්මා ගෙනාව විතරයි දැන් නේද මම මේකයි ගන්නෙ. මේ දැන් ඕක අරන් යනකොට මට ගොඩක් බඩුත් තියෙනවා. කමන්නේ දෙන්න දැන් අම්මටත් දැන් ඕක ඉවර මේ කියන්නේ ඉවර ගන්න පුළුවන්. ආහා දෙන්න. මේ අම්මා තමයි කෙසෙල් ටික අරන් ආවේ මං ඉන්නකොට. මං ඉතින් අරගත්තා ඔන්නෝයි කෙසෙල් ටික. අතන ගාන කීයද? නැත්තයි. මේක තියාගන්න කමන්නේ. කොල්ලතු කන්නේ කොල්ලතු. මඤ්ඤොක් එපා. මඤ්ඤොක් එපා මම කෙසෙල් ටික ගත්තා එහෙනම්. හරි එහෙනම් යන්නම් ඈ. එපා මුකුත් දෙන්න ඕනේ නැහැ.